හෙලෝ මම ශෂි. මම ක්‍රොෂේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම අරගෙන ආවේ ක්‍රොෂේ වල තියෙන මුල්ම පියවර ගැන කියලා දෙන්න. ඒ කියන්නේ ගෙතුමක් ආරම්භ කරනකොට උගන්නන ඉස්සලාම ස්ටිච් එක මොකද්ද කියලා දෙන්න තමයි මම ආවේ. ඉතින් ඒක තමයි සිංගල් ක්‍රොෂේ එක. එහෙම නැත්නම් තනිපට පිරවුම. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි, අපි දැන් බලමු අපේ පළමු ගෙතුම් රටාව වෙන සිංගල් ක්‍රොෂේ එක කොහොමද කරගන්නේ කියලා. මම ඔයාලට වීඩියෝ එක වඩාත් පැහැදිලි වෙන්න ටී-ෂර්ට් යාන් එකක් ගත්තා. ඒක හොඳට ස්ටිචස් හොඳ ලොකුවට පේන නිසා. දැන් අපි බලමු කොහොමද සිංගල් ක්‍රොෂේ එක කරන්නේ කියලා. මුලින්ම යාන් එක මෙන්න මේ විදිහට අරගෙන ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. ස්ලිප් knot එක ඔයාලා දන්නවනේ දාන විදිහ මම කියලා දීලා තියෙනවානේ. මේ විදිහට ස්ලිප් knot එක දාගන්න ඕනේ. දාලා ගොතන කටුව එන හෝල් එක ඇතුලෙන් දාලා මුලින්ම චේන් දම්බෙල් 7ක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. ඔන්න ඔය විදිහට චේන් 7ක් ගොතාගෙන තව එක්ස්ට්‍රා චේන් එකක් ගොතා ගන්නවා. ඒ කියන්නේ තව වැඩිපුර එක චේන් එකක් ගොතනවා. මේ චේන් එක ගොතන්නේ සිංගල් ක්‍රොෂේ එකේ උස ගන්න. චේන් එකක උස තමයි සිංගල් ක්‍රොෂේ එකේ උස වෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ ඒ ගොතපු චේන් එක අත්හැරලා දෙවෙනි චේන් එකට මෙන්න මේ විදිහට ගෙතුම් කටුව ඇතුල් කරලා යාන් එක ඔන්න ඔය විදිහට ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම ලූප් දෙකක් හැදිලා තියෙනවා. ඒ ලූප් දෙක ඇතුලෙන්ම එකවර යාන් එක ඔන්න ඔහම ඇදලා එළියට ගන්නවා. ඔන්න ඔකට තමයි කියන්නේ සිංගල් ක්‍රොෂේ කියලා. ඔන්න දැන් දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක තමයි දාන්න යන්නේ. දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක ඔන්න ඔය විදිහට හුක් එක ඇතුල් කරලා යාන් එක ඔන්න ඔය විදිහට ඇදලා ගත්තා. දැන් හුක් එකේ ලූප් දෙකක් තියෙනවා. ඔය ලූප් දෙකෙන්ම ඔන්න ඔය විදිහට යාන් එක ඇදලා ගන්නවා. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔන්න ආයෙත් අපි තව එකක් කරලා බලමු. ඔන්න ඔය විදිහට හුක් එකේ යාන් එක පටලවලා ඔන්න ඔය විදිහට හෝල් එකකින් ඇදලා ගත්තා. ඊට පස්සේ හුක් එකේ ලූප් දෙකක් තියෙනවා. ඒ ලූප් දෙක අතරින්ම ඔන්න ඔය විදිහට යාන් එක ඇදලා ගන්නවා. ඔන්න ඕකට තමයි සිංගල් ක්‍රොෂේ එක කියන්නේ. මේ විදිහට මේ චේන් ටික ඔක්කොම ඉවර වෙනකම් ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ දිගටම දාගෙන යන්න ඕනේ කොනට වෙනකම්. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. හරිම ලේසි සිංගල් ක්‍රොෂේ එක කරන්න. මේක දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. කරලා අතහුරු කරගත්තාම ඉක්මනට ගොතන්න පුළුවන්. බැරි වෙලාවත් හරි පැටළුනොත් වැරදුනොත් බය වෙන්න එපා. ආය ලෙහන්න. මේ ගෙතුම ලෙහන්න. ඒ විදිහට ලෙහන්න පුළුවන් බය නැතුව ලෙහන්න. ඔන්න දැන් අන්තිම එකටත් අපි ආවා. ඔන්න අන්තිම එකටත් අපි සිංගල් ක්‍රොෂේ එක පුරුදු විදිහටම දානවා. හරි. ඔන්න දැන් සිංගල් ක්‍රොෂේ අපි ගොතලා ඉවරයි. සිංගල් ක්‍රොෂේ 7ක් තියෙනවා. චේන් 7ක් දැම්මනම් සිංගල් ක්‍රොෂේ 7ක් එන්න ඕනේ. හැම ගෙතුමකම අවසානයේදී එන සිංගල් ක්‍රොෂේ ගාන ගණන් කරලා බලන්න. එතකොට පැටලෙන්නේ නැහැ. ඔන්න දැන් චේන් එකක් ඊට පස්සේ අපි දානවා. දාලා මෙන්න මේ විදිහට ගෙතුම අනිත් පැත්ත හරවනවා. දැන් මේ ඇවිල්ලා තියෙන චේන් 7ටම ආයෙ සිංගල් ක්‍රොෂේ 7ක් මේ මුල්ලට වෙනකම්ම දාන්න ඕනේ. මෙන්න මේ විදිහට
කටුව ඇතුල් කරනවා. මෙන්න මේ විදිහට ගන්නවා ඇදලා යන්න එක. මෙන්න මේ විදිහට පොටවල් දෙක ඇතුලෙන්ම යාන් එක ඇතුලට ඇදලා ගන්නවා. ඔන්න ඔය විදිහට චේන් එකෙන් දානවා. හුක් එකේ ලූප් දෙකක් තියෙනවා. යාන් එකේ ලූප් දෙකෙන් ඇදලා එළියට ගන්නවා. මම හිතනවා ඔයාලට ලේසි කියලා. මේක තමයි ක්‍රොෂේ බේසික්ම ස්ටිච් එක. සිංගල් ක්‍රොෂේ එකට සිංහලෙන් කියන්නේ තනිපට පිරවුම කියලා. ඒ වගේම තමයි SC කියන අකුරු දෙකෙන් තමයි සිංගල් ක්‍රොෂේ එක හඳුන්වන්නේ. SC කියන කෙටි යෙදුම තමයි සිංගල් ක්‍රොෂේ එකේ කෙටි යෙදුම වෙන්නේ. ඒ වගේම චේන් එකක උස සමාන වෙනවා සිංගල් ක්‍රොෂේ එකක උසට. මේ සිංගල් ක්‍රොෂේ එක පාවිච්චි කරලා අපිට ලේසියෙන්ම පහසුවෙන්ම කරන්න පුළුවන් නිර්මාණයක් තමයි ටේබල් මැට් එකක් කියන්නේ. ටේබල් මැට් එක සම්පූර්ණයෙන්ම ගොතන්න පුළුවන් මේ සිංගල් ක්‍රොෂේ එක භාවිතා කරලා. ඔන්න අපි දැන් අන්තිම ගෙතුමත් කරලා ඉවරයි. අන්තිම සිංගල් ක්‍රොෂේ එකත් දාලා ඉවරයි. මෙන්න මේ විදිහට නූල චුට්ටක් ඇදලා කතුරෙන් යාන් එක කතුරක් අරන් යාන් එක කපන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි සිංගල් ක්‍රොෂේ එක පේන්න තියෙන්නේ. මේ බලන්න කතුරෙන් යාන් එක මෙන්න මේ විදිහට කපනවා. කපලා ඉවර වෙලා හිමීට ඇඟිලි දෙකේ නූල උඩට ඇදලා ගන්නවා. ඔන්න අපේ සිංගල් ක්‍රොෂේ එක අපි ගොතලා ඉවරයි. බලන්න ලස්සනයිද කියලා. ඔන්න අපි අද ඉගෙන ගත්තේ සිංගල් ක්‍රොෂේ එක ගැන. නැත්තම් තනිපට පිරවිල්ල ගැන. ඉතින් අද පාඩමේ නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි මම්මා ක්‍රොෂේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. මොකද මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මගේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ half double crochet එක ගැන. නැත්තම් භාග දෙපට පිරවිල්ල ගැන. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. සුබ දවසක්. බයි බයි.